ගම් වතුරේදී යට වෙච්ච මිනිස්සුන්ට ගෙවල් හොද ගන්න රුපියල් 25000ක් වෙන් කළේ. දැන් මේ මුදල් නැවත මේ අස්ත නිරෝෂණ කියන මගේ හරි කෞශල්‍ය මන්ත්‍රීතුමා මේක කාගේවත් නෙමෙයි. මේක මේ රටේ මහජන ධනය. භාණ්ඩාගාරේ තියෙන සල්ලි. හැබැයි මීට කල්ලුත් මේ සල්ලි භාණ්ඩාගාරේ තිබ්බා. නේද? මීට කල්ලුත් පාලකයන්ගේ සල්ලි නෙමෙයි බෙදුවේ. මිනිස්සුන්ගේ සල්ලි තමයි බෙදුවේ. හැබැයි බෙදුවේ කොහොමද? පාලකයන්ට නේද? සවල් වලින් ගහලා වෙන් කරද්දි JCB බකට්ටකින් පාලකයන්ට වරප්‍රසාද වෙන් කරද්දි ඇත්ති පදමට පාලකයෝ Tamanට වරදාන වරප්‍රසාද වැඩි කරගනිද්දි ඉන්ධන දීමන විදලා දුරකථන දීමන විදලා වැටුප් දීමන වැඩි කරගනිමින් ඉඳලා විශ්‍රාම වැටුප් හදාගනිමින් ඉඳලා අධිසුපභෝගී වාහන ලබාගනිමින් ඉඳලා අතරපායට වැඩකාරයෝ ඉඳලා නේද? ගෙදර හාමිනේටත් වාහන දෙක තුනක් දාලා දරුවෝ ඉස්කෝලේ යවන්න පන්ති යවන්නත් වාහන රියදුරු වෙන් කරගනිමින් ඉඳලා සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාටත් ඉස්සරහින් පිටිපස්සෙන් ආරක්ෂක රථ පිරිවාරාගත්තු යුගයේ ඉඳලා නේද? කෝටි ප්‍රකෝටි ගණන් වටින නිවාස කොළඹින් වෙන් කරගෙන සුරසැපර ජීවිත ගත ගන්න වෙන් කරගැනීමේ ඉඳලා පාලකයෝ JCB බකට්ටකින් වෙන් කරගත්ත මහා භාණ්ඩාගාරේ ධනය. ඊට අමතරව ජනාධිපති අරමුදල තියෙන දුප්පත් මිනිස්සුන්ට ඔපරේෂන් එකක් කරගන්න දුප්පත් දරුවෙකුට ශිෂ්‍යත්වයක් දෙන්න තියෙන සල්ලි ජනාධිපති අරමුදලෙන් ෆුල් බොඩි චෙක්අප් කරගන්න සිංගප්පූරේ මවුන්ට් එලිසබෙත් ගිය පාලකයෝ හිටියේ මේ රටේ. හරිද? ඇමතිවරු ලක්ෂ 100 150 200 වෙන් කරගත්ත Tamanට අවශ්‍ය කරන වෛද්‍ය මේ උපකාර ගන්න ජනාධිපති අරමුදලේ. එහෙම තමයි ඒගොල්ලෝ වැඩ කළේ. ඒක තමයි ඉතිහාසය. මිනිස්සුන්ට බෙදුවේ කන් හැන්දේ. භාණ්ඩාගාරේ ධනය JCB බකට් එකක් පුරෝලි වෙලා පාලකයන්ට වෙන් කරගනිද්දී සාමාන්‍ය මිනිස්සුන්ට කන් හැන්දෙන් බෙදුවා. ඒක තමයි ඉතිහාසය. ඒත් තිබේ භාණ්ඩාගාරේ තිබේ ඕගොල්ලන්ගේ සල්ලි මහජන ධනය. දැන් තියෙන්නේ ඕගොල්ලන්ගේ ධනය තමයි. දැන් මොකද වෙලා තියෙන්නේ? පාලකයන්ට දෙන වරප්‍රසාද අඩු කරලා තියෙන වරප්‍රසාදත් කප්පාදු කරලා හරිද? සාමාන්‍ය අල්පේච්ඡ ජීවිතවලට පාලකයෝ ගමන් කරලා මිනිස්සුන්ට දෙන්න පුළුවන් ඉහළම වරප්‍රසාද දෙන්න තීරණය කළා තිබෙනවා. දැන් මීට මාසයකට කලින් පාර්ලිමේන්තුවේ 52ක් ගෙනාවා. එකම සතියේ ඒ 52 මොකද්ද? පළවෙනි පනත තමයි 2016න් පස්සේ රජයේ සේවයට බඳවගත්තු සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කළා. විශ්‍රාම වැටුප් හිමිලා තියෙන්නේ 2016 කලින් ඇයට විතරයි. එතකොට 2016 ඉඳලා මේ දක්වාම මේ පහුගිය මේ මාසෙ දක්වාම අවුරුදු 5කට 8කට ආසන්න කාලයක් විශ්‍රාම වැටුපකට හිමි නැති විශාල රාජ්‍ය සේවක ප්‍රමාණයක් බඳවගෙන තියෙනවා. අපි තීන්දුවක් ගත්තා ඒ සියලුම රාජ්‍ය නිලධාරීන් සේවකයන්ට විශ්‍රාම වැටුප අතර ලබා දෙන්න. ඒක තමයි ඒ සතිය ගෙනාවු පළවෙනි පනත. ඊළඟ දවසේ ගෙනාව ඒ සතිය මොකද්ද? മന്ത്രിවරුන්ට ඇමතුරුන්ට හිමි විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත. සාමාන්‍ය මිනිස්සුන්ට විශ්‍රාම වැටුප ලබා දෙද්දී පාලකයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතුරුන්ට හිමි විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත ඒ සතියෙම සම්මත කරනවා. ඒ කියන්නේ පාලකයෝ මිනිස්සු දිහා බලපු දෘෂ්ටි කෝණය මුළුමනින්ම වෙනස් කරලා තිබෙනවා. හරිද? දැන් සහෝදරී කෞශල්‍ය ඇමතුමිය නියෝජ්‍ය ඇමතිවරියා. ඒ සාමාන්‍ය ඩබල් කැබ් එක කියන්නේ. ඉස්සර පිටිපස්සෙන් බකප් තියනවද? හමුදාව 3 පෝසස් ඉන්නවද? ඉස්සරහා සිග්නල් ලයිට් දාගෙන අර නේද? පාරවල් වල අයින් කරගෙන යනවද? අනුමතරමේ නේද? රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා කලර් ලයිට් වල නතර වෙලා වාහන යන. මීට කලින් ජනාධිපතිවරු කලර් ලයිට් එකට කලර් ලයිට් නේ. ඒ මාර්ග සංඥා අපේ රටේ පාලකයන්ට අදාළ වෙලා තිබුණේ නැහැ මීට කලින් නේද? කලර් ලයිට් තියෙන සාමාන්‍ය මිනිස්සුන්ට නේද? පාලකයන්ට කලර් ලයිට් අදාළ නැහැ. යුද්ධය ඉවරලා තියද්දී යුද්ධේ මේ ඔක්කොම එල්ලා යුද්ධ තියද්දී නම් ආරක්ෂාවට කිව්ව හැකි නේ. පහුගිය කාලේදී අර පොට්ටු අම්මන් පස්සෙන් ගලවනවා වගේ තමයි. හරිද? ඒ නිසා කලර් ලයිට් වල නතර කරලා මාර්ග සංඥා වලට අවන වෙච්ච ජනාධිපතිවරයෙක් අද රටේ පාර ගමන් කරනවා. හරිද? ඒ නිසා මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දේශපාලන පරිවර්තනය තමයි මේ ක්‍රමානුකූලව අපේ රට තුළ සිද්ධ වෙමින් තියෙන්නේ. ඒ නිසා අපට මේ සියලු වරප්‍රසාද සියල්ල අහෝසි කරමින් තිබෙනවා. හරිද? ජනාධිපතිවරයා තමන්ගේ නිල වාහනේ සහ තව වාහන දෙකක් විතරයි ආරක්ෂාවට තියෙන්නේ. මොකද ඒක ඊට වඩා අඩු කරන්න බැරි නිසා. ජනාධිපතිවරයාත් එක්ක තව වාහන දෙකක් යනවා. අගමැතිනියත් එක්ක වාහන දෙකක් යනවා. ඇමතුරු තනි වාහනෙන් යනවා. කැබිනට් ඇමතුරු තනි වාහනෙන් යනවා. ඊට කලින් ලංකාවේ ඇසුප දැක්කේ නෑ නේද? ඒතර මොනතරම් ධනයක් ඉතුරු කරලා තිබෙනවද? එහෙම නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ගෙවල් මුර කරන්නම පොලිසිය දාන්න එනවා 2000. අද අපේ ගෙවල් නේ සාමාන්‍ය ගෙවල්.
අර වටේට ෆ්ලෑෂ් ලයිට් ගහගත්තු නේද? ඉස්සරහින් පොලිස් බැරක තියාගත්ත ගෙවල් අද කිසි මාණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් නෑ. අපි කවුරුත් ආරක්ෂාවට පිස්සෝල අරගෙන නෑ. ඉස්සරහින් පිටිපස්සෙන් ආරක්ෂිත වාහන අරගෙන නෑ. මොනතරම් ධනයක් ඉතුරු කරලා තියෙනවද? රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරනවා මිසක් මන්ත්‍රීවරුන් ඇමතිවරුන්ගේ ආරක්ෂාව ශක්තිමත් කරන තැනක නෙවෙයි අපි ඉන්නේ. විශ්‍රාමයට පහෝසි කරගෙන තියෙන්නේ අපි මත උස්සලා අපිට හිමි විශ්‍රාමයට අපි අයින් කරගෙන තියෙන්නේ. කිසිම ඇමතිවරයෙක් කොළඹින් ගියල්ලා අරගෙන නැහැ. අමාත්‍යාංශ බංගලා කිසිවක් කරගෙන නැහැ. පිටපළාත්වල ඉන්න ඇමතිවරුත් අර මාදිවෙල කාමර දෙකේ සාමාන්‍ය മന്ത്രി නිවාසයක් අරන් ඉන්න ක්වාටර්ස් එකක්. ඇමතිවරු මම ওই සමහර දවස්වල අපේ මන්ත්‍රීන් නිසා යනවා. රාත් නිදා ගන්න බෑ ඒවා. හරි දාඩිය පෙරෙන සාමාන්‍ය කාමර දෙකේ ගියා. හරිද? ඒතර කොළඹින් ඔය අක්කර දෙක තුනක් වටේට තාප්ප ගහගත්තු කිසිම ගයක් රටේ ඇමතිවරයෙක් අරගෙන නැහැ. දැන් මහා අධිකරණ තුනක් දාලා තියෙන පාස්කු ප්‍රහාරය නඩුව දැන් දිනපතා අහනවා. ඊකට ඇමතිවරුන්ගේ බංගලා කීපයක් වෙන් කරලා තියෙනවා. මහා අධිකරණ තුනක් විවෘත කරලා තියෙනවා කොළඹ ඇමතිවරුන්ගේ බංගලා අරගෙන. ඊට පස්සේ අධ්‍යාපන මධ්‍යස්ථාන සඳහා වෙන් කරලා තිබෙනවා. සංචාරක බංගලා විදිහට වෙන් කරලා තිබෙනවා සංචාරක මුදල් උත්පාදනය කරගන්න ප්‍රොජෙක්ට් විදිහට. ඒක කිසිවක් පාවිච්චි කරන්නේ නැහැ. මුළුමනින්ම නේද නාස්‍ය දූෂණය නතර කරපු දේශපාලන ක්‍රියාවලට අපි අවතීනලා තිබෙනවා. පාලකයෝ මිනිස්සු දිහා දැකපු ඔබ රජුන් තරන එහෙම නැත්නම් බලයේ නිර්මාපක විතරක් නෙමෙයි ඡන්දෙන් පස්සේ මේ දේවල් අයිති ඔබට කියන සිතුවිල්ල ඉදලා තමයි අපි කටයුතු කරන්නේ.